ආයිබෝවන්. අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ජපානයේ එදිනෙදා ජීවිතයක අදාළ තවත් වැදගත් භාෂා කරුණු ටිකයි ගැඹුරින් කතා කරන්න. ඔව්. අපි අදත් පදනම් කරගන්නේ ජපාන් පදනම හඳුන්වලා දෙන ඉරදොරි ස්ටාර්ට් ආරම්භක කියන ජපන් භාෂා ඉගෙනුම් පොත. හරියටම කිව්වොත් ඒ පොතේ 5 වෙනි පාඩම නේද? ඔව් 5 වෙනි පාගමේ පළවෙනි සංවාද කොටස. හරි. ඉතින් මොකක්ද මේ කොටසේ ප්‍රධාන මාතෘකාව? හරිම සරල ඒත් ගොඩක් වැදගත් දෙයක්. ඒ කියන්නේ තමම් කැමති අකමැති කෑම බීම ගැන ජපන් භාෂාවෙන් කියන්නේ කොහොමද කියන එක. ඒකනම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. අලුතින් ඉගෙන ගන්න කෙනෙක්ට උනත් ජපානයේ ඉන්න කෙනෙක්ට උනත් එදිනෙදා කතා බහට අත්‍යවශ්‍යයි නේ. පාඩමේ පසුබිමක් එහෙමත් තියෙනව නේද? කවුද මේ කතා කරන්නේ? ඔව්. පසුබිම තමයි චරිත 4 දෙනෙක් ඉන්නවා. කම්ලා, මලි, ලුයිස් සහ සසාකි කියලා. එයාලා ඉන්නේ එයාලගේ කම්පැනි එකේ කැන්ටින් එකේ. ඒ කියන්නේ ආපන ශාලාවේ. දවල් කෑම කන ගමන් තමයි මේ කතාව යන්නේ. හරිම ස්වභාවික පසුබිමක්. නිකන් පන්තියේ උගන්වනවා වගේ නෙමෙයි ඇත්ත ජීවිතයේ සිද්ධියක්. ඒක තමයි ඉරදොරි පොත්වල විශේෂත්වය. ඇත්ත ජීවිතයේ අවස්ථාව මැස මේ භාෂාව උගන්වනවා. ඉතින් මේ පාඩමේ ඉවර වුණාම ඉගෙන ගන්න කෙනාට මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ? අර can do එක. ඒක පොතේ ජපාන් භාෂාවෙන්ම පැහැදිලිව දාලා තිනවා. මෙන්න මෙහෙමයි කියන්නේ. Shokutabemono no suki kirai yo kiki kareta toki kotaeru koto ga dekiru. Shokubutsu no suki kirai yo kikareta toki kotaeru koto ga dekiru. ඔව්. ඒ කියන්නේ කෑම බීම ගැන ඒ කියන්නේ Tamange කැමැත්ත අකමැත්ත කවුරු හරි ඇහුවම උත්තර දෙන්න පුළුවන් වෙනවා. හරියටම හරි. හරිව සරලයි ඒත් ගොඩක් ප්‍රායෝගිකයි. ඉතින් කෙනෙක් එක්ක කතාවක් පටන් ගන්න වුණත් මේක හොඳයිනේ පොඩි හිතවත්කමක් ඇති කරගන්නත් පුළුවන්. ඇත්තටම කෑම කියන්නේ ඉතින් ගොඩක් වෙලාවට මිනිස්සු එකතු කරන දෙයක් නේ. ඒ ගැන කතා කරන්න පුළුවන් වෙන එක හොඳ ආරම්භයක්. එහෙනම් අපි දැන් පාඩමේ තියෙන දේවල් ටිකක් විස්තරාත්මකව බලමුද? මුලින්ම තියෙන මොකද්ද? ක්‍රියාකාරකමක් වගේ. මුලින්ම තියෙන පොඩි ක්‍රියාකාරකමක්. පොතේ තියෙන වගුවක් විදියට. දැන් අපි ඒක අහගෙන ඉන්නාට වචනෙන් පැහැදිලි කරමු. හරි. කොහොමද ඒක තියෙන්නේ? හිතන්නකෝ වගුවක් තියනවා කියලා. ඒක වම් පැත්තේ තියරුවේ උඩ ඉඳන් පහළට අර චරිත 4 දෙනාගේම නම් ලියලා තියෙනවා. කම්ලා, මලි, කම්ලා, මලි, ලුයිස් සහ සසාකි. හරිව? හරි. ඊට පස්සේ වගුවේ උඩම පේලියේ වමේ ඉඳන් දකුණට කෑම වර්ග 3ක් ජපන් භාෂාවෙන් ලියලා තියෙනවා. මොනවද ඒ තුන? පළවෙනියට සකනා. ඒ කියන්නේ මාළු. ඊළඟට නිකු ඒ කියන්නේ මස් හරි. අන්තිමට යසයි එළවලු. මාළු මස් එළවලු. සකනා නිකු යසයි. ඉතින් මේ නම් ටිකයි කෑම වර්ග ටිකයි තියෙන වගුවක් මොකක්ද කරන්න ඕන? කරන්න තියෙන්නේ පොතේ තියෙන විදියට නම් මේ 4 දෙනා අතර වෙන සංවාදයක් තියෙනවා. ඒකට සවන් දෙන්න ඕන. හරි. ඉතින් සංවාදය අහලා මේ එක්කෙනා මේ කෑම වර්ග තුනෙන් මොනවටද කැමති මොනවටද අකමැති කියලා හොයාගන්න ඕනේ. හොයාගෙන වගුවේ ලකුණු කරන්නත් ඕනේ නේද? මෙහෙමයි ලකුණු කරන්නේ. කෙනෙක් මොකක් හරි කෑමකට කැමති කියලා කිව්වොත් ඒ නමටයි කෑමටයි ආදාළ කොටුවේ බට රවුමක්. ඒ කියන්නේ මරු එකක් දාන්න ඕනේ. හරි. කැමති නම් රවුමක්. අකමැති නම් කතිරයක්. X එකක් දාන්න ඕනේ. රවුමයි කතිරයයි. හැබැයි මට මතකේ තව එකක් තිබුණා. ඉරක් වගේ. අන්න ඒකත් වැදගත්. ඒක තමයි. සමහර වෙලාවට සංවාදයේදී කෙනෙක් ආදාළ කෑම ගැන මුකුත්ම කියන්නේ නැති වෙන්න පුළුවන්. උදාහරණයකට ලුයිස් මාළුයි එළවලුයි ගැන කතා කළත් මස් ගැන මුකුත්ම කිව්වේ නැත්තම්. එතකොට ලුයිස්ගේ නමට ආධාරව මස් තීරුවේ තියෙන කොටුවේ දාන්න ඕන ඉරක්. ඒ කියන්නේ ඒ ගැන තොරතුරක් ලැබුණේ නැහැ කියලා පෙන්වන්න. නිකන් අනුමාන කරලා දාන්නේ නැහැ. හරියටම හරි. ඒකෙන් අහගෙන ඉඳලා හරියටම කියපු දේ විතරක් තෝරගන්න පුරුදු කරනවා. හොඳ ක්‍රමයක්. සමන් දීමේ කුසලතාවයට හොඳයි. අදාළ දේ විතරක් ෆිල්ටර් කරගන්න පුරුදු වෙන්න. 1カムラさん、魚好きですか？はい、好きです。肉は？肉も好きです。2マリさんは魚好きですか？はい、好きです。肉は？肉は好きじゃないです。3ルイスさんは？魚は好きじゃないです。肉と野菜が好きです。4佐々木さんは？私は魚が好きです。野菜も好きです。肉は？肉は
好きじゃないです。 හරි. මේ ක්‍රියාකාරකමෙන් පස්සේ පාඩම කෙලින්ම යනවා අර ප්‍රශ්න අහන විදිහකට නේද? ඔව් කෙනෙක්ගෙන් කෑමකට කැමතිද කියලා අහන හරිම සරල මූලිකම විදිහ. ඒ තමයි 魚好きですか? සකන සුකි දෙස්කා. ඔව්. මාළු වලට කැමතිද? මේක තමයි පැටර්න් එක. මෙතන සකන වෙනුවට ඕනම කෑමක් දාන්න පුළුවන්. එතකොට නිකු සුකි දෙස්කා කියලා මස් වලට කැමතිද අහන්න පුළුවන්. පුළුවන්. යසයි සුකි දෙස්කා කියලා එළවලු ගැන අහන්නත් පුළුවන්. හරිම ලේසි වගේ ඊළඟට තියෙනවා හිස්තැන් පුරවන අභ්‍යාසයක්. ඒකෙන් තමයි අර උත්තර දෙන විදිහ පැහැදිලි කරන්නේ. ඔව්. ඒකෙන් සහ ඊට පස්සේ අහන ප්‍රශ්න වලින් ව්‍යාකරණ පැහැදිලි කරනවා. බලමු මේ හිස්තැන් ටික. හරි මෙහෙමයි තියෙන්නේ. A සකනා දෙස්කා. B හයි දෙසු. ඊළඟට වතශිවා සකනා සුකි දෙස් නිකුතෝ යසයි සුකි දෙස්. ඔව්. තව තියෙනවා වතශිවා සකනා සුකි දෙස් යසයි සුකි දෙස් නිකුසුකි ඩැෂ් 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 ඩැස්. හරි. දැන් මේ හිස්තැන් බැලුවම පේනව නේද? එකම වචනයක් වගේ නැවත නැවත එනවා. ඔව් අර සුකි කියන එක වගේ නේද? හරියටම හරි. ඉතින් මේ අභ්‍යාසයට පස්සේ පොතේ අහනවා කැමති කියන්න පාවිච්චි කළේ මොකද්ද කියලා. එතකොට උත්තරය තමයි ස්කිදෙසු. සුකි දෙසු. ඒ කියන්නේ කැමති. ඔව්. සුකි කියන්නේ ලයික් වගේ ඇඩ්ජෙක්ටිව් එකක්. දෙසු කියන්නේ වාක්‍ය සම්පූර්ණ කරන පොලයිට් ෆෝම් එක. ඉතින් අර උදාහරණවල හිස්තැන් පිරෙන්නේ හයි සුකි දෙසු. ඔව් කැමති. වතශිවා සකනා සුකි දෙසු. මම මාළු වලට කැමති. අර වතශිවා මම වරහන් ඇටලේ දාලා තියෙන සාමාන්‍යයෙන් කතා කරද්දී ඒක අත්‍යවශ්‍යම නැති නිසා වෙන්නට නේද? ඔව්. ගොඩක් වෙලාවට સંદર્ભෙන් පැහැදිලි නම් මම කියන එක කියන්නේ නැහැ. හරි. එතකොට කැමැති කියන්නේ සුකි දෙසු. අකමැති කියන්නේ කොහොමද? පොතේ ඒ ගැනත් අහනවා කිව්ව නේද? ඔව්. අකමැති කියන එකත් අහනවා. ඒකට පාවිච්චි වෙන්නේ ස්කි ජනයිදස්. සුකි ජනයිදස්. සුකි ජනයිදස්. ඔව්. සුකි දෙසු වල නෙගටිව් ෆෝම් එක. ජනයිදස් කියන්නේ නෙවෙයි නැත කියන අර්ථය. පාඩමේ ඊළඟ කොටසේ උදාහරණයක් එනවා. සකනාව සුකි ජනයිදස්. ඒ කියන්නේ මාළු වලට නම් කැමති නෑ වගේ. ආහා. සුකි දෙසු කැමති, සුකි ජනයි දෙසු කැමති නෑ. පැහැදිලි. හැබැයි අර හිස්තැන් වල තව පොඩි වචන තිබුණා. අර නිකුතෝ යසයිමෝ ස්කිදෙස් එකේ ඔව්. එතනදි පාවිච්චි වෙන්නේ මෝ මෝ කියන පාටිකල් එක. මෝ. ඒ මොකක්ද? ඒකෙන් also to කියන අර්ථය එන්නේ සිංහලෙන් කිව්වොත් වගේ. බලන්නකෝ නිකුතෝ යසයිමෝ ස්කිදෙස් නිකුතෝ යසයිමෝ ස්කිදෙස් මස් සහ එළවලු වලටත් කැමති. එතකොට අනිත් උදාහරණේ යසයිමෝ සුකිදෙස්. ඔව්. වතශිව සකනා සුකිදෙස් යසයිමෝ සුකිදෙස්. වතශිව සකනා සුකිදෙස් යසයිමෝ සුකිදෙස්. මම මාළු වලට කැමති, එළවලු වලටත් කැමති. ඒ කියන්නේ කලින් කියපු දෙයට අමතරව තව දෙයකටත් කැමති කියන්න මෝ දානවා. සිංහලෙත් වගේමයි. ඔව් ඒ වගේ තමයි. එකම වර්ගයේ තොරතුරක් එකතු කරද්දී පාවිච්චි වෙනවා. ඒකට තව පාටිකල් එකක් ගැන කතා කළා වා. අර අකමැති කියන තැන තිබුණා සකනාවස්කි ජනයිදස් කියලා. ඒ වගේම නිකුවා කියලා ප්‍රශ්නයක් තිබුණා කිව්වා නේද? මොකද මේ වා වලින් වෙන්නේ? වා කියලා එක නම් ජපාන් වල ගොඩක් වැඩ කරන පාටිකල් එකක්. මේ පාඩමට අදාළව ගත්තොත් ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. මොනවද? එකක් තමයි කන්ට්‍රාස්ට් එකක් නැත්නම් ටොපික් එකක් දක්වන්න පාවිච්චි වෙනවා. අර සකනාවස්කි ජනයිදස් කියද්දි ඒකෙන් අනිත් ඒවට වඩා මාළු නම් කැමති නෑ වගේ අදහසක් එනවා. අකමැත්ත කියද්දි ගොඩක් වෙලාවට මෙම වාදානවා. හරි. මාත්‍රිකාව වෙන් කියලා දක්වනවා වගේ. දෙවෙනි එක. දෙවෙනි එක තමයි මාත්‍රිකාව මාරු කරලා අහන්න. අර නිකුවා කියන ප්‍රශ්නේදී වගේ. කලින් වෙන කෑමක් ගැන කතා කරලා හරි. ඒකෙමයි. එතකොට මස් නම් මස් ගැන මොකද කියලා අහන්න වා පාවිච්චි කරනවා. ඒකත් හරි. එතකොට වා එකකින් විශේෂයෙන් දෙයක් දක්වන්නයි මාත්‍රිකාව මාරු කරන්නයි දෙකටම පාවිච්චි වෙනවා. ටිකක් සියුම් කාරණයක්. ඔව්. පාටිකල්ස් ඉගෙන ගන්න එක ටිකක් වෙලා යන වැඩක්. හැබැයි මේ මට්ටමේදී මේ රටා ටික මතක තියාගත්තම ඇති. සකනා හවස්කි ජනයිදේස් නිකුවා වගේ උදාහරණ. එහෙනම් අපි යමුද පාඩමේ දෙවනි ක්‍රියාකාරකමට ආහාර රුචි අරුචිකම් ගැන කතා කරමු කියන එක. යමු. මේකෙදි තමයි අර ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා පුරුදු වෙන්න තියෙන්නේ. අනුකොටස් කීපයක් තියෙනවා පොතේ. මොනවද? එකක් තමයි සවන් දීම. උදාහරණ සංවාද තියෙනවා අහන්න. ඊළඟට ෂැඩෝවින් කරන එක. ෂැඩෝවින්. ඒ කියන්නේ ඇහෙන දේ ඒ විදිහටම පස්සෙන් කියන එක නේද?
ඔව්. උච්චාරණයටයි කතා කරන වේගයටයි හුරු වෙන්න හරිම හොඳ ක්‍රමයක්. ඊට පස්සේ තියෙනවා අභ්‍යාස කරන්න කියලා. ඒ කියන්නේ අර මාළු, මස්, එළවලු වගේ ඒවට අමතරව Taman දන්න කෑම වචන දාලා කතා කරන්න. හරියටම හරි. පොතේ උදාහරණක් තියලා තියෙනවා. තොරි, කුකුල් මස්, තමගෝ, බිත්තර, පන්, පාන් වගේ. ඒවා දාලා එකිනෙකාගෙන් අහන්න උත්තර දෙන්න කියලා තියෙන්නේ. අපි ඒ කොටසේනේ ප්‍රධාන වාක්‍ය රටා ටික ආයෙත් බලමුද? කලින් කතා කරපුවම තමයි ඒත් එකට තියෙද්දි පැහැදිලි. පදා බලමු මුලින්ම අහන විදිය. සකනා සුකි දෙස්කා? සකනා සුකි දෙස්කා? මාළවලට කැමතිද? හරි. ඊළඟට උත්තර. කැමති නම් හයි. සුකි දෙස්. හයි. සුකි දෙස්. ඔව් කැමති. අකමැති නම් සකනවා සුකි ජානයි දෙස්. සකනවා සුකි ජානයි දෙස්. මාළුවලට නම් කැමති නෑ. අර හා වා ආයතන. හරි. ඊට පස්සේ අකමැති දෙයක් කියලා කැමති දෙයක් කියන විදියක් තිබුණා. ඔව්. නිකුගා සුකි දෙස්. නිකුගා සුකි දෙස්. මස්වලට කැමති. මෙතන අලුත් එකක්. ගා. ගායි මෙතන. සාමාන්‍යයෙන් ප්‍රශ්නයකට උත්තරයක් දෙද්දී එම් නැත්නම් අලුත් තොරතුරක් විදිහට යම් දෙයක් කියද්දී විශේෂයෙන් කැමති දේවල් කියද්දී ගා පාවිච්චි කරනවා. ඒකෙන් මස්වලට තමයි කැමති වගේ අවධාරණයක් එනවා. හා මාත්‍රිකාවට ගා උත්තරේට හෝ විශේෂ තොරතුරට වගේ. ඔව් මේ සරල මට්ටමේදී එහෙම හිතාගත්තට කමක් නැහැ. හා versus ගා කියන්නේ ලොකු මාත්‍රිකාවක්. ඒත් මෙතනදී සකනවා සුකිජානයිදස් සහ නිකුගා සුකිදස් අතර වෙනස තේරුම් ගත්තම ඇති. හරි තේරුණා. ඊළඟ උදාහරණය. ආයෙත් අකමැති කියන එක නිකුවා සුකිජානයිදස්. මස්වලට නම් කැමති නැහැ. ආයෙත් වා එක්ක. ඊළඟට අර මෝ එක. ඔව්. නිකුමෝ සුකිදස්. මස්වලටත් කැමති. අන්තිමට. අර මාත්‍රිකාව මාරු කරලා අහන එක නිකුවා. මස් කැන මොකද? මස් නම්. හරිම පැහැදිලි. මේ ටික එකට ගත්තම සම්පූර්ණ චිත්‍රයක් එනවා. කැමැති, අකමැති කියන්න එක එක විදියට උත්තර දෙන්න, ප්‍රශ්න අහන්න. ඔව්. ඉතින් සාරාංශයක් වගේ ගත්තොත් කැමැති කියන ප්‍රධාන ක්‍රම කීපයක් දැක්කා. සරලව සුකිදස් තිදස් තෙස්කා. තත් කැමැති මෝ සුකිදස්. අවධාරණයෙන් උත්තරයක්. සොරේගා සුකිදස්. අකමැති කියන්නේ සුකි ජනයිදස්. බොහෝ විට ෂේවා සුකි ජනයිදස් විදිහට. හරි. ප්‍රශ්න අහන්න. ෂේවා සුකිදස්කා සහ ෂේවා වා. මේ වාක්‍ය කැලේ ටික ඉගෙන ගත්තම ඇත්තටම ජපාන් කෙනෙක් එක්ක කෑම ගැන පොඩි කතාවක් පටන් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. මේවා තමයි මූලික අඩිතාලම. එහෙනම් අපි අද කරපු මේ ගැඹුරු විමසුම පොඩ්ඩක් එකතු කරලා මතක් කරගමුද? අපි බැලුවේ ඉරදොරි ස්ටාර්ට් පොතේ පහවන පාඩමේ පළවෙනි කොටස. ඔව්. ප්‍රධානම දේ වුණේ කෑම බීම ගැන කැමැති අකමැති දේවල් ජපාන් භාෂාවෙන් කියන විදිය. අපි දැක්කා ස්කිදස්කා කියලා අහන හැටි. ඔව්. ඊට පස්සේ ස්කිදස් කියලා කැමැති කියන හැටි. සහ ස්කීජනයිදස් කියලා අකමැති කියන හැටි. උදාහරණ විදියට සකනා, මාළු, නිකු, මස්, යසයි, එළවලු වගේ වචන පාවිච්චි වුණා. එලගෙම අර වා, මෝ සහ ගා පාටිකල්ස් වල මූලික භාවිතයත් කතා කළා. අර කැන්ඩු එක ශොකුබුත්සු මොනොස්කි හිරයිරෝකිකි කරතතොකි කොතේරු කොතක දෙකිරු. ඒ කියන්නේ කැම ගැන ඇව්වම උත්තර දෙන්න පුරන වෙන එකත් මේ ඉගෙන ගත්ත දේවල් වලින් ඉෂ්ට වෙනවා. ඔව් හරිම ප්‍රායෝගිකයි. අවසාන වශයෙන් පොඩි දෙයක් කියන්නම්. භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ ඉතින් නිකන් වචන පාඩම් කරන එකම නෙවෙයිනේ. ඒක සංස්කෘතියක් එක්ක සම්බන්ධ වෙන එකක්. කෑම ගැන කතා කරනවා වගේ සරල දෙයක් වුණත් ඒක අනිත් අයව තේරුම් ගන්න සම්බන්ධ වෙන්න හොඳ පාරක්. ඉතින් මේ ඉගෙනගත්ත වාක්‍ය රටා පාවිච්චි කරලා බලන්න ඕනේ. ඒක නම් ඇත්ත. ජපාන් මිතුරෙක් එහෙම ඉන්නවා නම් කතා කරලා බලන්න. ඔව්. පොතේ තියෙන දේට වඩා ඒ අත්දැකීම ගොඩක් වටිනවා. හරිම හොඳ අදහසක්. ඉතින් ඉගෙන ගත්ත දේ ප්‍රායෝගිකව පාවිච්චි කරන එක තමයි වැදගත්ම දේ. අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් මේ ඉරදොරි පොතේ තවත් කොටස් ගැන මේ වගේ ගැඹුරු විමසුම් කරන්න. ඔව් අනිවාර්යෙන්ම. ඒ වගේම මේ හැමදේටම පදනම් වුණු ඉරදොරි ස්ටාර්ටර් පොතේ නිර්මාණය කරපු ජපාන් පදනමට The Japan Foundation අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. එසේම මේ කතාබහට අවධානයෙන් සවන් දුන් සීලු දෙනාටමත් බොහොම ස්තුතියි. ඊළඟ කොටසින් අපි නැවත හමු වෙමු. අදට අපි ගිහිල්ලෙන්නන් channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන දැනගන්න bell icon එක click කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මිතෙකුරුතේ අරිගතෝ.